ෆෑන් එකේ දාරවලත් ළමයි කුණු හොඳටම බැඳිලා මට ඉතින් ෆෑන් එක දැන් ගලවලා සුද්ධ කරන්න බැරි හින්දා මම මේ බ්‍රෂ් එකකින් එක සුද්ධ කරා. දැන් හදන්නේ මේ කණ්ණාඩි මේසය අස් කරගන්න. ඇත්තටම ළමයි මේවා ඉතින් වෙලාවකට මට හිතෙනවා අපේ අම්මලත් මේ හැමදේම කරානේ. ඉස්සර ඉතින් අපේ අම්මනේ හැමදේම කරන්නේ මං ගෙදර ඉන්න කාලේ ගෙවල් දොරවල් අස් කරන්නේ හැමදේම කරන්නේ යාළුවනේ. දැන් ඉතින් තනියම ඔක්කොම අපිට කරගන්න වෙලා තියෙන්නේ. චූටි බඩගින්නක් ආවා. සමපෝෂ වගේක් තිබ්බා ඒකත් කෑවා. ඉතින් ආයෙත් වැඩ මට ළමයි එක වැඩක් කරන්න ගියාම මේ වැඩේට දවසම යනවා. ඒ කියන්නේ මම හිමීට මේ වැඩේ කරන්නේ තියෙන දේවල් කනවා ආයෙත් වැඩ කරනවා ටිකක් වෙලා ෆෝන් එක ඔබනවා. ඔයාලත් එහෙමද? මම පාඩම් කරන්න ගියත් එහෙම ළමයි විනාඩි 5ක් පාඩම් කරොත් පැය භාගයක් විතර ෆෝන් එක ඔබනවා. මේ ඉතින් තිබ්බේ මගේ කණ්ණාඩි බෙසි තිබ්බ බඩු. ඔය ඉතින් තියෙන කප් එක මං කොන්නේ බෝල් දාන කප් එක. මේකේ තියෙන්නේ කරාම්බුව නම්මනම් මම මේ වීඩියෝ එකෙත් කියන ගමන් ඉන්නේ. ඒ වුණාට ඉතින් ඒක ඇහෙනවත් මදි. මං ස්පීඩ් දාලත් යවන්නේ නැත්තම් ඉතින් මේ වීඩියෝ කරපු විදිහටම දැම්මනම් ළමයි මේ මන් දාන වීඩියෝ සෑහෙන්න දිගයි. බලන කෙනාටත් එපා වෙනවා. මෙන්න ළමයි මගේ කාමරේ අස් කරාට පස්සේ තියෙන විදිහ. මම දැන් මේක පස්සේනේ රෙකෝඩ් කරන්නේ. මේ දැන් නම් ඊට වඩා චූටි වෙනස්කම් වගේක් වෙලා තියෙනවා. ඒක මම ආයේ වෙනම වීඩියෝ එකකින් දෙන්නම් ළමයි. දැන් ඉතින් හොඳටම හාස්‍යලත් එක්ක තියෙන්නේ. ඒ වුණාට මට තව චූටි වැඩ වගේක් තියෙනවා ළමයි. මේ මම ඒ කියන්නේ මොනවාද ඒකට කියන්නේ? ඒකේ නම මතක නැහැ. ඔය දැන් සාමාන්‍යයෙන් ඒ කූරු වලින් මල් හදනවා. ඒ පයිප් පීනද අන්න එහෙම තියෙන්නේ. ඒකේ මල් හදනවනේ දැන් ගොඩක් අය. මටත් ඒක දැක්කට පස්සේ ළමයි ආස හිතුණා. මමත් ඒ හින්දා මේ ඒව ටිකක් ගෙදරට ගෙන්න ගත්තා ඕඩර් කරලා. මේ දැන් මම එහෙන් හදන්නේ මල් වාස් එක. ඒ කියන්නේ මේ මල් හදන්න බලමුකෝ මට හදන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඉතින් මමත් මේ මට හිතෙන මල හදනවා. මම මල් දෙක තුනක්ම බැලුවා හදන විදිහ. ඉතින් අපිට එකපාරටම අමාරුයිනේ. දැන් ඉතින් ලේසිම මලක් තියෙනවා. ඒක ලේසි එච්චර අමාරු මේ මගේ ඔළුවේ තිබ්බ ළමයි මල කියන්නේ මල් පොකුර වෙනම අයිඩියා එකකින්. ඒ වුණාට මම හදාන්න අරගත්තට පස්සේ අන්තිමේටම හැදුනේ වෙනමම එකක්. මේ අවුලක් නැහැ ඉතින්. ඒක ලස්සනට තිබ්බා. ගෙදර අයත් කිව්වා ලස්සනයි කියලා. ඉතින් හොඳයිනේ ළමයි පළවෙනි පාරට හදපු මල් පොකුරනේ. ඉතින් මම ඔයාලට ඒක පෙන්නන්නම්. වරදක් උනේ නැහැ. මම ඔයාලට ඒක පෙන්නන්නම්කෝ. ඉතින් ඔයාලත් ඉතින් ගෙදර නිකන් ඉන්නවා නම් මේ වගේ දෙයක් try කරලා බලන්න. ඇත්තටම ඉතින් හොඳයි ළමයි. ඒක එච්චර අමාරු නැහැ. ඉතින් මමත් ඔය හිතුන විදිහට අර හෙට නැමුවා මෙහෙට නැමුවා. මම ඔය දැක්ක දේවලුත් ඔළුවට අරගෙන මම මල් ඉතින් 3-4ක්ම හැදුවා. ඒ කියන්නේ මගේ ඔළුවේ තිබ්බ එක නෙමෙයි අන්තිමේටම හැදුනේ. මම ඕක ගෙනල්ලා නම් ටික දවසක් يعني ගොඩක් දවස් ඒ උඩට පාට කම්මැලිකම මම ඕක හැදුවේ නැහැ. අපේ අයියාත් ඉතින් මේ අනම්මනක් කියන්න ගත්තා බොරුවට ගෙන්න ගත්තා. මේ හදන්නෙත් නෑ මොන හරි හදන්න එකෙන් අපරාදෙනේ. අරකයි මේකයි කියලා ඉතින් මං හිතුවා මේ අවුරුද්දට මොන හරි හදනවා කියලා. ඔන්න ළමයි මේ දැක්ක නේද මල් වාස් එක. ඊට පස්සේ ළමයි අපේ ගෙදර අර ඇඹුල් චෙරි ගහක් තියෙනවා. මට ඉතින් එක දේවල් කන්න හිතෙනවානේ. වැඩ කරත් කඩා ගෙඩි කන්න ඕනේ හින්දා ඒ ගහෙන් ගෙඩි දෙක තුනක් තිබ්බ ටික කඩාගෙන ලුණු මිරිස් ඔක්කොම දාලා සැරට හදාගෙන ෆ්‍රිජ් එකේ දොඩම් ගෙඩියකුත් තිබ්බා. ඒකත් කන්න තමයි හදන්නේ මගේ සුපුරුදු පොට්ටේ. එහෙනම් ළමයි පරිස්සමට ඉන්න මම ගිහින් එන්නම් බයි. උස්සන්නයි.